අද හැඳවීමක් කරලා තියෙනවා අපිට කතා කරා මේ සයිබර් ක්‍රයිම් එකෙන්. ඉතින් මෙතනට ආවා. ගිය පාර මේ සුමාන කීපයකට කලින් මම අර වැලිකඩ රාජගිරිය වැලිකඩ පොලිසියට ගියා. ඒකත් ගියේ මේ සුදත්ත තිලක්සිරි සම්බන්ධයෙන් කරපු වීඩියෝ එකක් සම්බන්ධයෙන් හෙළිදරව්වක් සම්බන්ධයෙන්. ඉතින් ඒක කරාම ඊළඟ දවසේම මට කතා කරා. ඉතින් මේ ඊයේත් වීඩියෝ එකක් මම අලුත් හෙළිදරව්වක් විශේෂයෙන් මේ දලදා මාලිගාව පෙන්නලා වංචනික ලෙස ශ්‍රී ලාංකිකයන්ගෙන් ලංකාවේ එළියේ ඉන්න විශාල පිරිසක් මිනිස්සුන්ගෙන් සල්ලි වංචා ලෙස අරගෙන ඒකේ ලොකු හෙළිදරව්වක් කරා මම. ඒ වීඩියෝ එක දැන් ගොඩාක් මිනිස්සු ලෝකේ වටේම බලන් ඉන්නවා. මේ වීඩියෝ එක බැලුවා. ඉතින් ඒක සම්බන්ධව කියලා මම හිතනවා. මොකද සාමාන්‍යයෙන් එහෙම සුදත්ත තිලක්සිරි මේ ආණ්ඩුවෙන් පොලිස් ආරක්ෂාවක් දීලා තියෙන මේ මිනිස්සයා ගැන වීඩියෝ එකක් හෙළිදරව්වක් කරපු ගමන් ඊළඟ දවසේ මට කතා කරනවා. ඉතින් කොහොම බලයක් තියෙනවද ඉතින් මේ මිනිස්සුන්ට මේ සන්තෝෂයි. ඉතින් අද ආව කතා කරන්න. ඒ වගේම මේ මට තියෙන ප්‍රශ්නේ මේ වගේ වංචනික ලෙස මෙහෙම මුදල් හම්බ කරලා දැන් අපේ අතිඋතුම් මහානායක ස්වාමින් වහන්සේලා පාවා මේව ගැන දැනුවත් කරලා තියෙද්දි තාම ඔයගොල්ලන් හිතන්න නිකන් මිනිස්සෙක් නම් මේලා හිරේ දාලා. හැබැයි මේ මිනිස්සයව තාම කතා කරලා හිරේ දාලා කිසිම දෙයක් නැහැ. ඉතින් මෙහෙම වංචනික ලෙස මේ සල්ලි හම්බ කරලා හොරකම් කරලා එක එක මිනිස්සුන්ව රවට්ටලා පෞද්ගලික ගිණුම් වලට සල්ලි දාලා මම ඔයගොල්ලන්ට වොයිස් නෝට් එක ප්ලේ කරන්නම්. මේ වොයිස් නෝට් එක මේ මිනිස්සයා මේ එක එක මිනිස්සුන්ගෙන් ලංකාවේ අහිංසක ශ්‍රී ලාංකිකයන්ගෙන් ඒගොල්ලන් මහන්සිලා වැඩ කරන සල්ලි දලදා මාලිගාව පෙන්නලා මේ මිනිස්සුන්ව රවට්ටන්නේ ජනාධිපතිතුමා කතා කරා. ජනාධිපතිතුමාට දැනුවත් කරා කියලා. මේ වොයිස් නෝට් එක ගන්න. ඒකම්තුමා ඇතුළේ හැමෝටම සුබ දවසක් ප්‍රාර්ථනා කරනවා. මම ඇත්තටම අද හවස ජනාධිපතිතුමාට කතා කරා. මේ සුදා මම පොඩ්ඩක් බිසි මට රෑ වෙලා කෝල් එකක් දෙන්නම් කිව්වා. මම මේ පිළිබඳ එතුමාව දැනුවත් කරනවා අද රාත්‍රියේ අපි මෙහෙම මේ වැඩේ කරනවා කියලා. මම ඒක ආයි ප්ලේ කරන්නම්. ගරු ලේකම්තුමා ඇතුළේ හැමෝටම සුබ දවසක් ප්‍රාර්ථනා කරනවා. මම ඇත්තටම අද හවස ජනාධිපතිතුමාට කතා කරා. මේ සුදා මම පොඩ්ඩක් බිසි මට රෑ වෙලා කෝල් එකක් දෙන්නම් කිව්වා. මම මේ පිළිබඳ එතුමාව දැනුවත් කරනවා අද රාත්‍රියේ අපි මෙහෙම මේ වැඩේ කරනවා කියලා. ඒතර මම තව එකක් ප්ලේ කරනවා. මේ ලෝකේ වටේ ඉන්න ශ්‍රී ලාංකිකයෝ මාලිගාවට මේ සල්ලි එකතු කරනවා කියන එකද ඔය වොයිස් නෝට් එක ගෙව්වේ? ඔව් ඒ දලදා මාලිගාවට සල්ලි එකතු කරන ගෲප් එකකට තමයි ඔක එන්නේ වෙලා තියෙන්නේ. ඒ ජනාධිපතිතුමාව දැනුවත් කරා කියලා මූ එවනවා වොයිස් නෝට් එක. ඔව් එවන මේ ජනාධිපතිතුමාට දැන් කතා කරා මේ උදේ කතා කරා හවස කතා කරා ඒ වගේ නිකමෙන්ද එහෙම ඇඳිල්ලක් අඳන්නේ මිනිස්සු. ජනාධිපතිතුමාගේ නම පාවිච්චි කරලා ජනාධිපතිතුමා උදේ කතා කරා රෑ කතා කරා කිය මේ මිනිස්සුන්. ඒතර මේ දැන් ශ්‍රී ලාංකිකයෝ මේගොල්ලන් එළියේ ඉන්න හිතන්නේ හරි. මේ සුදත්ත තිලක්සිරි කියන්නේ මේ ජනාධිපතිතුමාගේ ළඟින්ම ඉන්න පුද්ගලයා. ඒක නිසා ඒගොල්ලන් කියනකොට මේ මිනිස්සුන්ගේ පෞද්ගලික account වල සල්ලි දානවා. ඉතින් දැන් මේ සල්ලි දාපු මිනිස්සු මට කතා කරලා කියනවා මේක හෙළිදාලා ඌ රටටම කියන්න. නැත්තම් තවත් දන්නේ නැතුව මේ ගැන මිනිස්සු සල්ලි දායි කියලා. ඉතින් ඒක තමයි මම මේ වීඩියෝ එක කරේ. ඉතින් ගිය පාරත් ඒ වගේ හෙළිදරව්වක් කරාම මට කතා කරා පොලිසියෙන්. ඉතින් අදත් කතා කරලා තියෙනවා ඊයේ හවස දැම්මේ. ඉතින් මට අදත් කතා කරලා තියෙනවා. මම ඇතුළට ගිහිල්ලා කතා කරලා බලන්න. දැන් අද ඔබතුමාට මේ කැඳවීමක් මෙහෙන් කැඳවීමක්ද කරේ මොකක්ද ඇත්තටම සිද්ධිය? මෙහෙන් කැඳවීමක් කරලා තින්නේ ඊයේ. මට දැන් මාව දැනුවත් කරේ. ඉතින් හේතුව තාම දන්නේ නැහැ. ගිය පාර කතා කරෙත් අර සුදත්ත තිලක්සිරිගේ හෙළිදරව්වක් සම්බන්ධයෙන් ඔහු කරපු වංචා හොරකම් සම්බන්ධයෙන් මම වීඩියෝ එකක් එළියට දැම්මා. ඊට පස්සේ මට කතා කරා ඊළඟ දවසේම ඒ වීඩියෝ එක දාපු දවසේම මට එන්න කියලා කිව්වා. ඉතින් අදත් ඒ වගේ එකක් මම ඊයේ වීඩියෝ එක දාපු ගමන් මට කතා කරලා තිනවා. හොඳයි. ඉතින් ඇත්තටම මේ රටේ මේ පොලිසිය සහ මේ වගේ නීතිය ක්‍රියාත්මක කරනවා නම් හැමෝටම එක සමානව ඉතා ඉක්මනින් කාර්යක්ෂම මේ වගේ වෙනවා නම් මම ඇත්තටම අපි ඕන සහයෝගයක් දෙනවා මේ වගේ වැඩවලට. මොකද රටේ මේ දවස්වල හැමතැනම වෙඩි තියා ගන්නවා ප්‍රශ්න තියෙනවා. ඉතින් ඒ වගේ අපි පොලිසියට මම දැන් සහයෝගය දෙන්න ඕනේ මේ වගේ ප්‍රශ්න වලට. ඔව් දැන් ඔබතුමා පෙන්නලා දාන්නේ නැද්ද මේ දැන් මෙයා දිගින් දිගටම මෙහෙම මුදල් වංචා කරලා මුදල් එකතු කරන එක සම්බන්ධයෙන්? මම හිතන්නේ අද මම මේ උදේ ආපු ගමන් මම දැක්කා දැන් මෙතන ගොඩක් පිරිස ඇවිල්ලා ඉන්නවා ඒ සම්බන්ධව පැමිණිලි කරන්න. අපේ මේ ඩෑන් ප්‍රේසාදුත් මෙතන ඉන්නවා. ඒගොල්ලන්
මම හිතන්නේ මේකට මේ සම්බන්ධව වෙනම පැමිණිලි කරන්න දාලා තියෙනවා. ඒ තව මට WhatsApp හරහා ගොඩක් මගෙන් මේ බැංකු රිසීට් මිනිස්සු ලංකාවෙන් එළියේ මේ දළදා මාලිගාවට සල්ලි දානවා කියලා විශාල වශයෙන් සල්ලි එකතු කරපු පුද්ගලයන් මට බැංකු රිසිට් එකවල දෙනවා. මගේ වීඩියෝ එක YouTube එකේ සියලුම විස්තර දාලා තියෙනවා. මේ හොරබොරු නෙමෙයි සම්පූර්ණ ඒ මිනිස්සු මට කතා කරලා ඒගොල්ලන්ගේ වොයිස් කාඩ් ඒගොල්ලන් බැංකු වලට දාපු බැංක් ස්ලිප්ස් පවා මම මේ වීඩියෝ එකේ දාලා තියෙනවා. ඉතින් මම හිතන්නේ එකතු කරපු සල්ලි වංචනික ලෙස මෙයා හොරකම් කරලා හැබැයි හැමෝටම කියන්නේ මේ මිනිස්සයා මේ රටේ හැමෝටම හොරා කියලා අපහාස කරනවා. මටත් මගේ දෙමාපියන්ටත් අපහාස කරලා තියෙනවා. ඒක නම් මට ප්‍රශ්නයක් නැහැ. මම හිතනවා මේ නීතිය හැමෝටම හරියට ක්‍රියාත්මක වෙයි කියලා. ඒ වගේ මේ වීඩියෝ එක බලලා ඉතින් අපහසුතාවයට පත් වෙච්ච අය, සල්ලි දාපු අය ඕගලන්ට පැමිණිලි කරන්න පුළුවන්. ඒ වගේම ඇමරිකාවේ ස්ටේට් ඩිපාර්ට්මන්ට් එකට මේ වෙලාවේ එහෙ ඉන්න අය කම්ප්ලේන්ට් කරලා තියෙනවා. මොකද මේ බොරු ඕගනයිසේෂන් එකක් රෙජිස්ටර් කරලා ඒකේ ඉන්න ඩිරෙක්ටර්ස්ලා සියලුම දෙනාගෙත් මම නම් ඔක්කොම ඩොකියුමන්ට්ස් ඔක්කොම වීඩියෝ එකේ එළියට දැම්මා. එහෙ එකක් රෙජිස්ටර් කරලා ලංකාවේ account එකට පෞද්ගලික ගිණුමකට සල්ලි දාගෙන තියෙන්නේ. ඉතින් මේක බලන අය සල්ලි දාපු අය ඕගලන් ඇවිත් පැමිණිලි කරන්න ලංකාවෙන් එළියේ ඉන්නවා නම් ගොඩක් අය ජනාධිපතිතුමාට ඊමේල් කරලා තියෙනවා. මම ඒකත් වීඩියෝ එකේ දැම්මා. මම අදත් ඒ සම්බන්ධව මේගොල්ලන් මගෙන් ඇහුවොත් මම ඒ සියලුම දේවල් දෙනවා ඒගොල්ලන්ට. ඔව් දැන්ට කොච්චර විතර ප්‍රමාණයක් කී දෙනෙක් විතර මේකට සල්ලි දාලා තියෙනවද කොච්චර විතර මුදල? මට ඒක ඇත්තටම දන්නේ නැහැ. ඒක ඇත්තටම ආණ්ඩුවෙන් මේ මිනිස්යාගේ ප්‍රයිවට් account එක සුදත්ත තිලක්සිරිගේ ප්‍රයිවට් account එක චෙක් කරන්න පුළුවන් මේ ආණ්ඩුවට. ඉතින් ඒගොල්ලන් මේ CID එකෙන් පොලිසියෙන් බලන්න ඕනේ මේ account එකට කොච්චර සල්ලි වැටුණාද කියලා. එතකොට ඒ වගේම සල්ලි withdraw කරලා තියෙනවද කියලා. මොකද මේකට තවත් කෙනෙක් සම්බන්ධයි ඉතාලිය අර නුවන් කියලා Apple නුවන් කියලා මම දැක්කේ පුද්ගලයෙක් කියනවා. සාමාන්‍ය අර කියන නම ඒක මම ඒකයි කිව්වේ. මේ එයාගේ මං වීඩියෝ එකේ දාලා තිනවා එයා මිනිස්සුන්ට මෙසේජ් කරලා මේ දළදා මාලිගාවට සල්ලි එකතු කරනවා කියලා කෙලින්ම ඉල්ලනවා මිලියනක් ඉල්ලනවා. ඉතින් මේ මිනිස්සු පව් ජර්මනි අර ඉන්න මිනිස්සු මේගොල්ලන්ට සල්ලි දෙනවා. ඉතින් ඒ සල්ලි දාපු SMS කරපු ස්ක්‍රීන්ෂොට් සියලුම දේවල් මම මගේ වීඩියෝ එකේ සඳහන් කරලා තියෙනවා. ඒවත් මම ඇත්තටම මේ ශ්‍රී ලංකා පොලිසියට මේ ගැන පරීක්ෂණයක් කරන්න ජනාධිපතිතුමාගෙත් ඉල්ලා සිටිනවා. මොකද ජනාධිපතිතුමා ඔබතුමාගේ ළඟින්ම ඉන්න කෙනෙක් තමයි මේ වංචාව කළා තියෙන්නේ. ඉතින් මගේ ළඟ තියෙන දත්ත සියලුම ඩීටේල්ස් මොකද සාමාන්‍යයෙන් වෙන රටක රෙජිස්ටර් කරපු non profit organisation එකක ඩොකියුමන්ට්ස් පාව මම හොයාගත්තා. ඒකේ ඩිරෙක්ටර් බෝඩ් එකේ ඉඳලා සියලුම ඩීටේල්ස් ඉතින් අවශ්‍යයට මම සියලුම තොරතුරු දෙනවා. The News Reporter වාරණයෙන් තොර අපක්ෂපාතී වාර්තා